ආයුබෝවන් මිතුරනි. අදත් මම ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට වැදගත්ම කාරණාවක් පිළිබඳව. අපි බලමු මොකක්ද ඒ කාරණාව කියලා. ඔයාලා කැමතිනේ ලස්සන වෙන්න නේද? එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ලස්සන වීමේ රහස් කීපයක් පිළිබඳවයි. අපි බලමු මොනවද මේ රහස් කීපය කියලා. ලස්සන වීම කියන්නේ හුදෙක් සමේ පැහැය වැඩි කර ගැනීමක් පමණක් නොවේ. එය ඔබේ සෞඛ්‍ය, මානසික මට්ටම සහ පෞරුෂය යන සියල්ලේම එකතුවක්. ඒ නිසා අපි මේ පිළිබඳව කතා කරලා බලමු. අංක 1. අභ්‍යන්තර පෝෂණය. නිරෝගී බවින් එන ලස්සන. බාහිරින් මොන දේ ආලේප කළත් වැඩක් නැහැ. ඔබේ ඇතුළාන්තය නිරෝගී නැත්තම්. ඔබේ ඇතුළාන්තය නිරෝගී වෙන්න නම් ඔබ කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. ඒ කාරණා කීපය මම ඔබට කියා දෙන්නම්. ජලය පානය කරන්න. දිනකට අවම වශයෙන් ලීටර් 2ක් හෝ 3ක් ජලය බොන්න පුරුදු වෙන්න. මෙය ඔබේ සමේ තෙතමනයෙන් තබා ගන්නා අතර විෂ බීජ පිට කිරීමට උදව් වනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ජලය පානය කරන්න නම් අමතක කරන්නම එපා. පළතුරු සහ එළවලු කෑමට පුරුදු වෙන්න. විටමින් C, දෙහි, දොඩම්, නෙල්ලි සහ විටමින් E සහිත ආහාර සමේ දීප්තියට අත්‍යවශ්‍යයි. සීනි සහ තෙල් අඩු කරන්න පුරුදු වෙන්න. අධික සීනි භාවිතය නිසා සම රැලිවැටීම ඉක්මන් වෙනවා. අංක 2. සම සුරකීමේ නිවැරදි පිළිවෙල. ඔබේ සම රැකගන්න ඔබ ඇත්තටම ලොකු වෙහෙසක් දරනවනේ. එහෙනම් මේ කාරණා ටික ඔබටමයි. ඔබේ සමේ වර්ගය හඳුනාගෙන මේ පියවර අනුගමනය කරන්න. පිරිසිදු කිරීම. දිනකට දෙවරක් මෘදු සබන් වර්ගයකින් හෝ ෆේස් වොෂ් එකකින් මුහුණ පිරිසිදු කරන්න. තෙතමනය රැක ගැනීම අනිවාර්යම කාරණාවක්. සම වියලි වීමට ඉඩ නොදී හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. හිරු රශ්මියෙන් ආරක්ෂා වීම. මේ තමයි ලොකුම රහස. අවුවේ යන විට SPF 30+ තියෙන සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කිරීමෙන් ලප කැලල් සහ සමකළු වීම වළක්වා ගන්න පුළුවන්. අංක 3. ස්වාභාවික රහස් කීපයක්. අපි බලමු මොනවද රහස් කීපය කියලා. මිල අධික ක්‍රීම් වර්ග වෙනුවට නිවසේදීම කළ හැකි දේවල් කීපයක් මම කියා දෙන්නම්. කෝමාරිකා. සම සිසිල් කිරීමට සහ අවුවට පිලිස්සුණු සම යථා තත්ත්වයට පත් කිරීමට දිනපතා කෝමාරිකා ජෙල් ස්වල්පයක් ගා විනාඩි 15කින් සෝදා හරින්න. කහ සහ මිහි පැණි. සමේ ඇති විෂ බීජ නසා රන්වන් පැහැයක් ලබා ගැනීමට කහ ස්වල්පයක් සහ මී පැණි මිශ්‍ර කර ආලේප කරන්න. ඒ වගේම පිපිඤ්ඤා. ඇස් වටා කළු වීම අවම කිරීමට පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත තබාගෙන විනාඩි 10ක් විවේක ගන්න. අංක 4. ජීවන රටාව සහ මානසික සුවය. ලස්සන වීමේ රහස තියෙන්නේ ඔබේම මනස තුලයි. ප්‍රමාණවත් නිින්ද. අනිවාර්යෙන්ම තිබිය යුතු කාරණාවක් තමයි ලස්සන වෙන්න ඕන නම් ප්‍රමාණවත් නිින්දක් ඔබට දිනකට පැය 7ක් හෝ 8ක සුවදායක නිින්දක් ලබා ගන්න. බියුටි ස්ලීප් කියන්නේ නිකම්ම කියන කතාවක් නෙවෙයි. නිදා ගන්නා විට තමයි ඔබේ සෛල අලුත් වැඩියා වන්නේ. ආතතිය පාලනය. නිතරම කනස්සල්ලෙන් සිටීමෙන් මුහුණේ පෙනුම අඳුරු වෙනවා. සිනහවෙන් සිටීම ඔබේ මුහුණේ මාංශ පේශි වලට ව්‍යායාමයක් වගේම ආකර්ශනීය පෙනුමක් ලබා දෙනවා. ඒ නිසා නිතරම සිනහ මුසු මුහුණින් සිටින්න උත්සාහ කරන්න. ඉරියව්. කෙලින් කොන්ද තබාගෙන සිටීම සහ ඇවිදීම මගින් ඔබ ගැන ලොකු විශ්වාසයක්, කොන්ෆිඩන්ස් පෙනෙනවා. එය ලස්සන වීමේ ප්‍රධානම කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා කොන්ද කෙලින් තබාගෙන ඇවිදීමට පුරුදු වන්න. අංක 5. කොණ්ඩේ සහ නියපොතු. සතියකට දෙවරක්වත් හිසකෙස් වලට තෙල් සත්කාරයක් කරන්න. නියපොතු පිරිසිදුව සහ පිළිවෙලට කපා තබා ගැනීම ඔබේ පිරිසිදු ගම මෙන්ම ලස්සනත් විදහා දක්වනවා. මතක තියාගන්න, සැබෑ ලස්සන කියන්නේ කෙනෙක්
තවත් කෙනෙක් අනුකරණය කිරීමක් නෙවෙයි. තමන්ගේ ස්වාභාවික පෙනුමට ආදරය කරමින් එය ඔපමට්ටම් කර ගැනීමයි. එහෙනම් තමන්ට ලැබී තියෙන රූපයට ආදරය කරන්න පුරුදු වෙන්න. තවත් කෙනෙක් අනුකරණය කරන්න නම් යන්න එපා. ගිහින් එන්නම් සුබ දවසක්. මෙවන් උතරතුරුත් සමග නැවත අප හමු වෙමු.